Hi Hi guys. guys. අලව YouTube චැනලට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ ලංකාවේ ඉඳලා අපි කොහොමද USA වලට move වුනේ කියලා. ඉතින් විශේෂයෙන් masters හෝ PhD වගේ studies කරන higher studies වලට USA වලට move වෙන්නේ කොහොමද fully funded scholarship එකක් කරහා මේ දේවල් apply කරන්නේ process එක කොහොමද කියලා අපි කතා කරනවා. ඉතින් අපේ life experience එකත් එක්ක එහෙනම් අපි step by step කොහොමද මේ process එක කරන්න කියලා ඔයාලට දැන් කියන්න යන්නේ අපේ වීඩියෝ එකේ. හරි මුලින්ම අපි කතා කරන්නේ මොකද ගොඩක් දෙනෙක් USA ගැන එච්චර හොයන්නේ නැහැ. ඉතින් USA වලට මූනේ මොකද USA වලම ස්ටඩි කරන්න මොකද්ද ප්ලෑන් එක කියලා තමයි අපි කතා කරන්නේ. ඇත්තටම මම USA විතරක් නෙවෙයි අනිත් රටවලුත් ඒ කියන්නේ ඕස්ට්‍රේලියා, කැනඩා, නිව්සීලන්ඩ් වගේ රටවල් වලටත් try කරා. ඒ වල තියෙන opportunities මොනවද කියලා මම හොයලා බැලුවා. ඒත් USA වලින් තමයි මට fully funded master එකකට opportunity එකක් ආවේ. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම USA තෝරගත්තේ. අපි නැත්තම් කැනඩා වගේ ගොඩක් බලාගෙන හිටියා. ගොඩක් ඒකේ PR paths ලේසි මේ වගේ ගොඩක් දේවල් නිසා අන්තිමට අපේ ඩෙස්ටිනේෂන් එක USA වලට move වුණා. හරි ඊළඟට කතා කරන්න තියන්නේ අපි කොහොමද මේ fully funded scholarship එක හොයාගත්ත කියන එක තමයි. ගොඩක් දෙනෙක්ට උමන වෙලා තියෙන්නේ. මොකද අද වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා හොයනවා කොහොමද fully funded scholarship එකක් හොයාගන්නේ තමන්ගේ higher studies වලට. මොකද ගොඩක් අයට financial status එකක් නැහැ. ඉතින් අපිට වගේ. ඉතින් ගොඩක් රටවල ඉතින් ඒ chance එක දීලා තියෙනවා. ඔයාලා හොඳ academic performance එකක් පෙන්නලා තියෙනවා නම්. ඒතර කොහොමද USA වල වගේ මේ funded දේවල් යන්නේ කියලා අපි පොඩ්ඩක් කියමු නේද? එතකොට USA වල ගත්තොත් සාමාන්‍යයෙන් research assistantship එකක් හරි teaching assistantship එකක් හරි දෙනවා. PhD students ලට වගේම masters students ලටත්. ඒ කියන්නේ GRA GTA ඔව් GRA GTA කියන දෙක. graduate research assistant සහ graduate teaching assistant කියන එක. එතකොට සාමාන්‍යයෙන් නම් අපි ඇප්ලිකේෂන් එක දාද්දී එතන සමහර වෙලාවට අපිට ටික් කරන්න තියෙනවා අපි ඇසිස්ටන්ට්ෂිප් එකක් බලාපොරොත්තු වෙනවද නැද්ද කියලා. ඇත්තටම සමහර ඇප්ලිකේෂන්ස් දාද්දී ඒවට ඩෙඩ්ලයින්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රයොරිටි ඩෙඩ්ලයින් එකකුයි අර සාමාන්‍ය නෝමල් ඩෙඩ්ලයින් එකකුයි. එතකොට අපි බලාපොරොත්තු වෙනවා නම් ඇසිස්ටන්ට්ෂිප් එකක්. එතකොට අපි අර ප්‍රයොරිටි ඩෙඩ්ලයින් එකට කලින් ඇප්ලයි කරන්න ඕන. දැන් අපි ප්‍රොෆෙසර් කෙනෙක් කලින් කන්ටැක්ට් කරලා තිබ්බොත් එයා දැන් එකඟ වුණොත් අපිට රිසර්ච් ඇසිස්ටන්ට්ෂිප් එකක් හරි ටීචින් ඇසිස්ටන්ට්ෂිප් එකක් හරි දෙන්න. එතකොට කොහොමත් අර ඩෙඩ්ලයින් එකට කලින් ඇප්ලයි කරන්නත් ඕන. එතකොට බයක් නැහැ. පොසිෂන් එක සෙක්යුර් වෙනවනේ. ඔව් පොසිෂන් එක සෙක්යුර් වෙනවා. USA වල ගොඩක් එනවා කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් කරන්න, මැතමැටික්ස් කරන්න. එතකොට ගොඩක් කෙමිස්ට්‍රි අයට වගේ එයාලට ඊට කලින් ප්‍රොෆෙසර් කෙනෙක් ඇත්තටම කන්ටැක්ට් කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ඩිරෙක්ට් එයාලා ඇප්ලයි කරනකොටම මේ ඔප්ෂන් එක එයාලා ඉල්ලුවාම මේ අපිට එයාලට ෆන්ඩින්ග්ස් ඕන කියලා. එතකොට එයාලගේ ඔප්ෂන්ස් තියෙනවා නම් එයාලා ඒ රික්වයර්මන්ට් ෆුල්ෆිල් කරලා තියෙනවා නම් ඒක ලබා දෙනවානේ. ඔව්. සමහර වෙලාවට දැන් අපේ ස්ට්‍රීම් එකේ නම් අනිවාර්යෙන් බොහෝ දුරට කලින් ප්‍රොෆෙසර් කෙනෙක් කන්ටැක්ට් කරලා යන එක තමයි හොඳ. ඒක සමහර වෙලාවට එයාලා වෙබ්සයිට් වලම දාලා තියෙනවා කලින් මෙහෙම පොටෙන්ෂියල් සුපර්වයිසර් කෙනෙක් කන්ටැක්ට් කරලා තියෙන්න ඕන. ඒක නා කවුද කියලා අපි ඇප්ලිකේෂන් එක දානකොට ඒක සඳහන් කරන්න ඕන. එහෙම කියලා සමහර වෙලාවට තියෙනවා. ඒක ඔයාලා ඇප්ලයි කරන මාස්ටර් එක හෝ PhD එක මත ඩිපෙන්ඩ් වෙනවා. හරි එතකොට අපි චුට්ටක් ආයෙ කියමු GRA අර GTA research assistant සහ teaching assistantship එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. එයාලා කරන්න තියෙන වැඩ දේවල් මොනවද? ඔව් දැන් මම මෙහි ආවේ GRA ඒ කියන්නේ research assistant කෙනෙක් විදිහට. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපි F1 වීසා එක යටතේ මෙහෙන් USA වලට ආවොත් අපිට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. ඒ පැය 20 මම GRA විදිහට වැඩ කරනකොට සතියට දවසකට පැය 4 ගානේ මගේ ලැබ් එකේ මට රිසර්ච් එකට මගේ ඇඩ්වයිසර්ට සහයෝගය ලබා දෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මගේ මාස්ටර්ස් ස්ටඩි එකම තමයි. ඒත් මම අනිවාර්යෙන් ලැබ් එකේ පැය 4ක් වැඩ කරනවා. ඒකට තමයි මගේ ස්ටයිපන්ඩ් එක මට ලැබෙන්නේ. එතකොට GTA කෙනෙක් විදිහට මේ USA වලට ඇවිල්ලා ඉන්නවා නම් එතකොට එයාලට ක්ලාස් එකක් හම්බ වෙනවා. එතකොට ඒකේ සාමාන්‍යයෙන් නම් පොඩි දේවල් තමයි උගන්වන්න තියෙන්නේ මම දන්න විදිහට. මොකද මට ඇත්තටම GTA කෙනෙක් විදිහට එක්ස්පීරියන්ස් එකක් නැහැ.
ඒත් මගේ යාළුවෝ කියලා තියෙන විදිහට සමහර වෙලාවට පොඩි ස්ලයිඩ්ස් වල යාලට තියෙන දේවල් පොඩ්ඩක් කියලා දෙන්න. එතකොට ලැබ් එකේ ප්‍රැක්ටිකල්ස් වලට හෙල්ප් කරන්න. ඒ දේවල් තමයි තියෙන්නේ. අනික අසයින්මන්ට් මොන හරි ඒ වගේ දේවල් තියෙනවා නම් ග්‍රේඩ් කරන්න. අර ඒ වගේ දේවල් තමයි GTA කෙනෙක් කරන්නේ. එතකොට ඒ දෙක ඉතින් අර වෙනස්. සමහරු ඉතින් GTA වලට කැමති, සමහරු GRA වලට කැමති. ඒක ඉතින් එක එක්කෙනා හරි එතකොට හරි ඔයාගේ විස්තරෙත් කියන්න එහෙනම් කොහොමද fully funded scholarship එකට ඔයා කොහොමද නික හම්බුනේ ඒ දේවල් විස්තර ටික. මුලින්ම ඒ කියන්නේ මට මාස්ටර් එකක් කරන්න වෙන රටකට යන්න ඕන කියලා ආසාවක් තිබ්බා. ඉතින් මම පටන් ගත්තේ වෙබ්සයිට්ස් වල ඉන්ටර්නෙට් එකේ මම හොයන්න ගත්තා මම කැමති මාස්ටර්ස් මොන වගේ යුනිවර්සිටීස් වලද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම ගිහිල්ලා යුනිවර්සිටි ඔයාලට පුළුවන් ඔයාලා කැමති ප්‍රෝග්‍රෑම් එක සර්ච් කරන්නත් නැත්නම් ඔයාලා යන්න කැමති යුනිවර්සිටි එකක් තියෙනවා නම් ඒ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලා කැමති ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද කියලා බලන්නත් පුළුවන්. ඉතින් එහෙම බලලා දැන් මට හම්බුණා එහෙම මම කැමති ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඒකේ ගියාම ඔයාලට පුළුවන් ඒ ප්‍රෝග්‍රෑම් එකේ වෙබ්සයිට් එකේ තියෙනවා එයාලගේ එක්ක ඔපචුනිටිස් තියෙනවා නම් දැන් හිතන්නකෝ ඊළඟ ස්ප්‍රින්ග් එකට නම් ඔයාලා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ ස්ප්‍රින්ග් එකේ ඒ යුනිවර්සිටි එකේ ඒ අදාළ ෆැකල්ටියේ ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොෆෙසර්ස්ලාගේ එයාලගේ මොන හරි ඔපචුනිටිස් තියෙනවා නම් ඒ කියන්නේ එයාලා බලාපොරොත්තු වෙනවා නම් ස්ටුඩන්ට්ස්ලව ගන්න එයාලා ඒක වෙබ්සයිට් එකේ සඳහන් කරනවා. ඒ නැතත් ඔයාලට ගිහින් වෙබ්සයිට් එකේ බලන්න පුළුවන් ඒ ප්‍රොෆෙසර්ස්ලාගේ ප්‍රොෆයිල් එක, එයාලගේ CV එක බලන්න පුළුවන්. එයාලගේ ලැබ් වෙබ්සයිට් එකේ කොහොමද එයාලා කරන වැඩ මොනවද? ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට එයාලා දාලා තියෙනවා එයාලා කන්ටැක්ට් කරගන්නේ කොහොමද? එයාලගේ ඊමේල් එක. එතකොට ඔයාලට පුළුවන් ගිහිල්ලා ඒ ප්‍රොෆෙසර්ගේ වැඩවලට කැමති නම් ඒක ඔයා කැමති රිසර්ච් ඒරියා එක නම් ඒ ප්‍රොෆෙසර්ව කන්ටැක්ට් කරගෙන පොඩි ඒ කියන්නේ ගොඩාක් දිග ඊමේල් එකක් නෙවෙයි සාමාන්‍ය පොඩි ඊමේල් එකක්. හැබැයි ඒකේ ඔයාලා පුළුවන් තරම් අර ඒ කියන්නේ බොරුවට ඉම්ප්‍රෙස් කරන්න නෙමෙයි ඇත්තටම කරලා තියෙන දේවල් ඇයි ඒ රිසර්ච් එකට කැමති කොයි වගේ දේවල්ද ඒ රිසර්ච් එක කරන්න ඔයා ළඟ තියෙන්නේ හැකියාවන් ඔයා අන්ඩර් ග්‍රැජුවේට් එකේ සම්බන්ධ මොන හරි කරලා තියෙනවා නම් අර ඒ වගේ දෙයක් දාලා ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් හරි ඩීටේල් සර්ටිෆිකේට් ඒ වගේ එක ඔයාලගේ CV එකක් එක්ක ඒ ප්‍රොෆෙසර්ට යවන්න පුළුවන්. මමත් එහෙම තමයි කරේ. දැන් මේක විතරක් නෙවෙයි මම පළවෙනියටම ඒ කියන්නේ මේක විතර නෙවෙයි මම ඇප්ලයි කරපු යුනිවර්සිටි එක. මම කියන්නේ ගොඩක් දෙනෙක්ට ලියන්න ගත්තා නේද? එක රටවල් වල එක රටවල් වල සහ USA වල සහ කැනඩා ඒ වගේ දේවල් රටවල. ඉතින් එකම යුනිවර්සිටි එකේ මම එහෙමනම් කරේ නෑ. ඒ කියන්නේ එකම යුනිවර්සිටි එකේ එකම ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොෆෙසර්ස්ලාට එක ළඟ එහෙම ලියන්න try කරේ නැහැ. මං කරේ වෙබ්සයිට් එකට ගිහින් බලලා ඒ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න මට ගැළපෙනම ප්‍රොෆෙසර් කියලා හිතුණු කෙනාගේ රිසර්ච් ටික පොඩ්ඩක් බලලා ඒව මට ගැළපෙනවා නම් ඒව පොඩ්ඩක් කියවලා බලලා ඔයාලට පුළුවන් එයාලගේ අර ලේටස්ට්ම රිසර්ච් පේපර් එකක් එහෙම කියවලා බලන්න. මොකද ඔයාලා එයාලව කන්ටැක්ට් කරද්දී ඔයාලා නිකන් එයාලගේ රිසර්ච් එකක් කියවලා ඒක ගැන අයිඩියා එකක් තියෙනවා. අර ඒ වගේ දෙයක් නම් එයාලා කැමති. ඒ කියන්නේ නිකන් ඕන කෙනෙක්ට පුළුවන් නේ මම කැමති ඔයා එක රිසර්ච් එක කරන්න. දැන් ප්‍රොෆෙසර් කෙනෙක්ට මම දන්න විදියට ප්‍රොෆෙසර් කෙනෙක්ට ගොඩාක් ඊමේල් එනවා. එතකොට ඒන ඊමේල් 100ක් අතරින් ඔයාගේ ඊමේල් එකම එයාට රිප්ලයි එකක් දාන්න හිතෙන තරමට ඒක විශේෂ වෙන්න ඕන. ඔයාලගේ හැකියාව සහ ඒ වගේම රිසර්ච් ඉන්ටරෙස්ට් එක මැච් කරගන්න ඕනේ. එයාගේ එකත් එක්ක අපි ගැලපෙනවා. ඔයාව ඉම්ප්ලයි කරගන්න තමයි ඔයාලා ඉතින් ඔයාගේ ඊමේල් එක හරහා සහ ඒක පොඩි වෙන්න ඕන නේද? ඔව් ඒ කියන්නේ ගොඩාක් ගොඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන් ටයිම් එක මතක් කරන්න ඕන නේද? ටයිම් එක බලලා USA ටයිම් බලලා ඒක ෂෙඩියුල් කරලා ඒක දැම්මනම් බොහෝ විට ඒක සාර්ථක වෙන්න පුළුවන්. අනික මේ ඊමේල් 10ක් දැම්මහම බොහෝ විට එකකට වගේ තමයි රිප්ලයි එන්නේ. ඉතින් ඒ වෙලාවට ඉතින් අර ඩිසපොයින්ට් වෙන්නේ නැතුව ඉතින් තව හොයලා තව ප්‍රොෆෙසර්ස් ලියලා ඔයාලා ඉතින් ලියන්න තමයි ඉතින් ඔයාලට රිප්ලයි එකක් එන සම්භාවිතාවයක් තියෙන්නේ. ඉතින් මං කරද්දී ඉතින් මං ওই විදිහට ප්‍රොෆෙසර්ස්ලා ගොඩකට ලිව්වා. ඉතින් ඒ ලියපු ප්‍රොෆෙසර්ස්ලා අතරින් ඉතින් මට පොසිටිව් රිප්ලයි එකක් ආවා මගේ ඇඩ්වයිසර්ගෙන්.
ඊට පස්සේ සාමාන්‍යයෙන් එයාලා ඔයාලගේ ප්‍රොෆයිල් එකට කැමති නම් ඔයාලට එයත් එක්ක වැඩ කරන්න සුදුසුකම් තියෙනවා කියලා එයාට හිතෙනවා නම් එයා සාමාන්‍යයෙන් Zoom meeting එකක් හරි එහෙම මොකක් හරි arrange කරනවා ඔයත් එක්ක කතා කරන්න ඒ වගේ පොඩි ඉන්ටර්විව් එකක්. ඒ කියන්නේ එයාගේ රිසර්ච් එක ගැන ඔයාට කියන්න ඒ වගේ මොකක් හරි arrange කරනවා. ඉතින් ඒ විදිහට කමියුනිකේට් කරගන්න පුළුවන් නේද? ඊට පස්සේ ඉතින් මගේ ඇඩ්වයිසර් මාව ඒ විදිහට Zoom meeting එකකින් කන්ටැක්ට් කරගත්තා. ඉතින් එයා එයාගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් එක මට කිව්වා. මටත් ඉතින් ඒ රිසර්ච් එක කරන්න ඉතින් ආස හිතුණා. ඊට පස්සේ තමයි ඇප්ලිකේෂන් එක දාන වැඩේට පටන් ගත්තේ. ඔව්. අනික තව දෙයක් ඔයාලා දැන් යුනිවර්සිටිස් වලට දාලා ඒ කියන්නේ යුනිවර්සිටිස් හොයනකොට තමන් කැමති ප්‍රෝග්‍රෑම් හොයනකොට මං හිතන්නේ අපි වෙන රටකට ගිහිල්ලා ඉගෙන ගන්න ආස එක වගේම අපි කරන්න කැමති මාස්ටර් එකක් කරන්න තෝරගන්න ඕන. නැතුව වෙන රටකට යන්න ඕමනාවටම මාස්ටර් එකක් කරන එක කරන්න හොඳ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. තමන්ගේ පැෂන් එක ෆලෝ කරන්න ඕන නිතරම. ඉතින් නැත්තම් ඉන්ට්‍රෙස්ට් එකක් නැතුව හැම ගිහිල්ලා තේරුමකුත් නැහැ. මොකද ඒක අන්තිමට ලියන වෙන්න පුළුවන් ඔයාලා ඇවිල්ලා. අන්තිමට දැන් ඔයාලා අපි දන්න ගොඩක් වෙලාවට ඉතින් බලාපොරොත්තු වෙන්නේ PR අරගෙන සෙටල් වෙලා අර ඒ වගේ දෙයක් තමයි. ඒත් අන්තිමට එහෙම බැරුව ගියත් කවදා හරි Tamanට ඉගෙන ගත්ත දේෙන් Tamanට ප්‍රයෝජනයක් තියෙනවා. ගිය ඕන තැනක Tamanට ඒ දේෙන් වැඩක් ගන්න පුළුවන් විදිහට Taman කැමති දෙයක් ඉගෙනගෙන යන එක තමයි හොඳ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔව් මොකද USA වගේ රටක කොහොමත් PR කියන එක සාමාන්‍යයෙන් අර වෙන රටක වගේ අර secure steps නැහැ. නැතුව නෙමෙයි තියෙනවා ගොඩක් ආපු අය ස්ටඩිස් කරපු අය ඉතින් PR paths වලට යනවා. නමුත් ඒකේ අර මේ හරියටම 100% මේ අර ස්මූත් පාත් එකක් නැහැ. දැන් කැනඩා වල වගේ අපි සාමාන්‍යයෙන් කලින් බලද්දී හේ තිබුණා මාස්ටර්ස් කරලා 2 years master එකෙන් පස්සේ අවුරුද්දක් work කරාට පස්සේ PR apply කරන්න කෙලින්ම direct දාන්න පුළුවන් කියන. ඉතින් මෙහි ගොඩක් lotteries යනවා. ඉතින් ගොඩක් caps තියෙනවා. දැන් කොහොමත් rules වෙනස් වෙගෙන යනවා, policies එනවා. ඉතින් මේ දේවල් එක්ක ඉතින් කොහොමද අපිට යන්න වුණත් සාමාන්‍යයෙන් ඔයාලගේ පැෂන් එක ෆලෝ කරලා තිබුණොත් ඉතින් ඔයාලට ඒ ඔයාලා ෆලෝ කරගෙන ආපු පාත් එකේ තව ඔයාගේ ලයිෆ් ගෝල් එකක් ඉතින් අචීව් කරගන්න පුළුවන්. ඉතින් අතර මේ වගේ රටක ඉතින් අර ගොඩක් opportunities, research facilities, fundings, conferences ඒ වගේ ගොඩක් දේවල් opportunities හම්බෙනවා. ඉතින් ඒක තමයි chance එක. හරි අපි ඊළඟට බලමු එහෙම සුපර්වයිසර් කෙනෙක් කන්ටැක්ට් වුණාට පස්සේ හරි එහෙම නැත්නම් ඔයාලා මේකට ඇප්ලයි කරන්න සූදානම් නම් කොහොමද මේ ඇප්ලිකේෂන් process එක පටන් ගන්නෙ සහ ඒකට අවශ්‍ය documentation සහ requirements basic requirements මොනවද කියලා අපි කතා කරමු. දැන් මම ඇප්ලයි කරන්න ගියේ මාස්ටර් එකකට. එතකොට මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකට දැන් අපි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා හින්දා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක්සෑම් එකක් කරලා තියෙන්න ඕන. IELTS හරි TOEFL හරි එහෙම කරලා තියෙන්න ඕන. ඉතින් එයාලගේ වෙබ්සයිට් වල අනිවාර්යෙන් තියෙනවා අපේ රික්වයර්මන්ට් එක මොකක්ද කියලා මිනිමම් රික්වයර්මන්ට් එක. එතකොට දැන් IELTS 6.5 නම් ඊට වඩා ඔයාලට මිනිමම් 6.5 තියෙන්න ඕන. සමහර වෙලාවට ග්‍රැජුවේට් ස්කූල් වෙබ්සයිට් එකේ තියෙනවා ඔයාලට මිනිමම් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක සමහර වෙලාවට 6 කියලා. ඒත් ස්පෙસિෆික් ප්‍රෝග්‍රෑම් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකක් තියෙනවා. සමහර ප්‍රෝග්‍රෑම් වලට ඇප්ලයි කරන්න ඔයාලට 6.5 ඕන වෙන්න පුළුවන්. එතකොට ග්‍රැජුවේට් ස්කූල් එකට ඔයාලගේ ඇප්ලිකේෂන් එක ඇති වුණාට අර ප්‍රෝග්‍රෑම් එකට ඔයාලගේ ඇප්ලිකේෂන් එකේ තියෙන ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක මදි වෙන්න පුළුවන්. හරි චුට්ටක් ආයේ අපි කතා කරමු චුට්ටක් ග්‍රැජුවේට් ස්කූල් එක සහ ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් කෝඩිනේෂන් එක ඒ පැත්ත කොහොමද කියලා. එතකොට ග්‍රැජුවේට් ස්කූල් එක කියන්නේ මොකක්ද එතකොට ඉන්ටර්නැෂනල් අයගේ සහ ග්‍රැජුවේට් ස්කූල් එකට දාන ඔක්කොම ඇප්ලිකේෂන් වල තියෙන බේසික් රික්වයර්මන්ට් එක කන්සිඩර් වෙන්නේ මොනවද? ඔව් ග්‍රැජුවේට් ස්කූල් එකට තමයි දැන් අපි මාස්ටර්ස් හරි PhD හරි වලට ඇප්ලයි කරනකොට මුලින්ම අපි ඇප්ලිකේෂන් පෝර්ටල් එකක් තියෙනවා. එතකොට ඒ ඇප්ලිකේෂන් පෝර්ටල් එක හරහා අපේ ඇප්ලිකේෂන් එක මුලින්ම යන්නේ ග්‍රැජුවේට් ස්කූල් එකට. එතකොට ග්‍රැජුවේට් ස්කූල් එකෙන් තමයි අදාළ ඩිපාර්ට්මන්ට් වලට ඒ අපි සබ්මිට් කරලා තියෙන ඩොකියුමන්ට්ස් ඒව මේව වෙන වෙනම යවන්නේ. මගේ දැනුමේ හැටියට නම් ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම අර ලොකු පූල් එක විදියට යන්නේ ග්‍රැජුවේට් ස්කූල් එක. ඉතින් ඒකේ තමයි ඔක්කොම ඒවා කන්සිඩර් කරලා කොහොමද මේක ඇප්ලිකේෂන් රික්වයර්මන්ට් මිනිමම් ටික. ඒ කියන්නේ ඕවරෝල් අර කලින් කිව්වා වගේ 6 point නම් 6 point වලට වඩා
අඩුවේ ඔක්කොම රිජෙක්ට් කරනවා ඊට උඩ සෙට් එක ඔක්කොම අරගෙන අදාළ ඩිපාර්ට්මන්ට් වල බෙදනවානේ. එතකොට ඒ ඩිපාර්ට්මන්ට් වල තමයි ස්පෙસિෆික් තව ස්ට්‍රික්ට්ලි බලන්නේ. ඒ කියන්නේ දැන් ග්‍රැජුවේට් ස්කූල් එකේ ඔයාලගේ රික්වයර්මන්ට් එක තිබ්බේ 6 පොයින්ට් නම් එතකොට ග්‍රැජුවේට් ස්කූල් එකෙන් යවනවා ඔයාලගේ එක 6 පොයින්ට් වලට වඩා වැඩි නම් ඩිපාර්ට්මන්ට් එකට. හැබැයි ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එක සලකනවා නම් IELTS 6.5 තියෙන්න ඕන කියලා. එතකොට ඔයාලගේ ඇප්ලිකේෂන් එක ඩිපාර්ට්මන්ට් එකෙන් රිජෙක්ට් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම තමන් කැමති තමන් ඇප්ලයි කරන ඩිපාර්ට්මන්ට් එකේ තමන් ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රෝග්‍රෑම් ස්පෙસિෆික් රික්වයර්මන්ට්ස් තියෙනවද කියලා බලන්න ඕනේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක්සෑම් එකේ රිසල්ට්ස් වලට. අපිට ඉංග්‍රීසි වේව් කරගන්න බැරිද USA වලට ඇප්ලයි කරනකොට MSc සහ PhD වලට? බොහෝ විට මම දන්න විදිහට නම් බෑ. ඒකේ මේ වෙබ්සයිට් එකේ තියෙන්නේ අපි ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක දැන් PhD වලට ඇප්ලයි කරනකොට මාස්ටර් එකක් කරලා තියෙනවා නම් ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක. එතකොට එයාලා ඒක වේව් කරනවා. ඒත් සාමාන්‍යයෙන් අපේ වගේ රටවල් අපි ඉංග්‍රීසි මීඩියම් වලින් අපේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරත් එයාලා වේව් කරන ඉතාලම අඩු ඉඩ කඩක් තියෙන්නේ. කොහොමත් වීසා වලට ඒවට මේවට ඉතින් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක එක්සෑම් එකක් කරලා තියෙන එක ඉතින් හොඳයි. ඒතර ප්‍රශ්නයක් නැහැ. කිසිම කවුරුත් ඇහුවොත් එහෙම අවුලක් නැහැ. අපි මෙහෙම ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක කරලා තියෙන්නේ. හින්දා ඒ වගේ තමයි USA වල ගොඩක් සාමාන්‍යයෙන් GRE කන්සිඩර් කරනවා කියලා තියෙනවා. නමුත් මේ වෙනකොට ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වලින් ඒක රිමූව් වෙනවා. ඉතින් ඒකත් ඉතින් වෙබ්සයිට් එකේම තමයි තියෙන්නේ. ඒ අදාළ රික්වයර්මන්ට් එකේ ඔයාලගේ GRE ඉල්ලලා තියෙනවා නම් ඒක කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒක අවශ්‍ය නැහැ. එතකොට ඉංග්‍රීසි GRE යෝග ඒක ඔල්ටර්නටිව්. ඊට පස්සේ අමතරව ඊට පස්සේ ඔයාලා දැන් ඇප්ලිකේෂන් පෝර්ටල් එකක දැන් ඔයාලගේ නමයි යූසර් නේම් එකයි පාස්වර්ඩ් එක ගහලා ඇප්ලිකේෂන් පෝර්ටල් එකට ගියාම ඒක තියෙන එක ස්ටෙප් එක්ක ඔයාලගේ රෙසිඩෙන්සි එක ගැන අහලා තියෙන ප්‍රශ්න ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක ඒ වගේ එක ස්ටෙප් බයි ස්ටෙප් එයාලගේ තියෙනවා. එතකොට ඒකේ ඔයාලා සබ්මිට් කරන්න ඕන ඔයාලගේ රෙසියුමේ එකක් එහෙම නැත්නම් CV එකක්. එතකොට ඒක ඇකඩමික් CV එකක් විදිහට ඇකඩමික් CV එකක් විදිහට ඔයාලගේ මොනවද තියෙන එඩියුකේෂන් එතකොට තව රිසර්ච් එක්ස්පීරියන්ස් පබ්ලිකේෂන් තව හරි ටෙක්නිකල් ස්කිල්ස් තියෙනවා නම් ඒවා ඒ විදිහට මේ ඔයාලගේ හොඳ ස්ට්‍රෝං ඇකඩමික් CV එකක් හදලා ඒකත් සබ්මිට් කරන්න ඕන ඔයාලගේ ඇප්ලිකේෂන් එකත් එක්ක. තව ඔයාලා ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකක් ඒ කියන්නේ බොහෝ වෙලාවට වෙබ්සයිට් එකේ එයාලා දාලා තියෙනවා එයාලා ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකකින් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. මම දැක්ක ගොඩක් ඒවල තියෙන්නේ එයාලා බලාපොරොත්තු වෙන්නේ අපේ CV එකෙන් එයාලට අපි ගැන ගන්න බැරි අයිඩියා එකක් SOP එක කියවුවාම එයාලට එන්න ඕන කියන එක තමයි එයාලා කියන්නේ. ඒ කියන්නේ අපි CV එක බලපුවාම අපි මෙතන වැඩ කරලා තියෙනවා කියලා පොඩියටනේ අපි දාන්නේ. එතකොට එයාලට ඕන විග්‍රහ කරන්න පුළුවන් කොහොමද ඔයාගේ ඉන්ට්‍රස්ට් එකයි මගේ තියෙන ස්කිල්ස් ඒවා කොහොමද මේ මම කරන්න බලාපොරොත්තු වෙන රිසර්ච් එකට මැච් වෙන්නේ? ඇයි මම මේක තෝරගත්තේ? කොහොමද මට මේ පැෂන් එක ආවේ? ඇයි මම මේ ස්කූල් එකම තෝරගත්තේ? මේ ස්කූල් එකෙන් මට මොනවද මම ලැබෙයි කියලා විශ්වාස කරන්නේ? මම මොනවද මේ ස්කූල් එකට දෙන්නේ? සහ විශේෂයෙන් ඔයා මේක කරාට පස්සේ ඔයාට හම්බෙන්නේ මොකද්ද? සහ දැන් ඔයාගේ ලංකාවට වගේ නම් ලංකාවට මොකද්ද? ඔයකින් ඔයාට අපහු රිටර්න් එක මොකද්ද? ඒ වගේ දේවලුත් ඔයාට ඉම්ප්ලයි කරන්න පුළුවන් මේ SOP එක හරහා හෝ letter of interest එක හරහා. හරි. ඊට පස්සේ තව සමහර වෙලාවට දැන් ඔයාලා ටීචින් ඇසිස්ටන්ට්ෂිප් එකකට වගේ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් සමහර ස්කූල්ස් වලින් ඉල්ලනවා ඒකට වෙනම ලෙටර් එකක්. එතකොට ඒ ලෙටර් එකේ ලියන්න තියෙන්නේ කොහොමද ඔයාලට කලින් එක්ස්පීරියන්ස් තියෙනවද ටීච් කළා නැත්නම් ඔයා එයාලගේ අන්ඩර් ග්‍රැජුවේට් කෝසස් බලපුවාම ඔයා හිතන්නේ මොන කෝස් එකක්ද ඔයාට ටීච් කරන්න පුළුවන් ඔයා කලින් ඉගෙනගෙන තියනවද ඒ සම්බන්ධ රිලේටඩ් කෝස් මොන සබ්ජෙක්ට් එකේද ඒ වගේ දේවල් එක්ස්පීරියන්ස් ලැබ් එක්ස්පීරියන්ස් මොනවද කරන්න පුළුවන් නැත්නම් ෆීල්ඩ් ප්‍රැක්ටිකල්ස් මොනවද ඒ වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවට එහෙම දෙයක් ඉල්ලන්න නොඉල්ලන්නත් පුළුවන්. ඔව් සමහර වෙලාවට එහෙම ඉල්ලන්න නැහැ. ඇප්ලිකේෂන් පෝර්ටල් එකේම එක්ක ටික් එකක් දාන්න තියෙනවා අපි ඇසිස්ටන්ට්ෂිප් එකක් බලාපොරොත්තු වෙනවද නැද්ද කියලා. ඊට පස්සේ තව තියෙන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. සමහර වෙලාවට සමහර ස්කූල්ස්
එයාලා unofficial transcript එවන එක ප්‍රශ්නයක් නැහැ. එයාලගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට. ඒ කියන්නේ එයාලා අපි ඉවලුවේට් කරන වෙලාවේ අපිට ඔෆර් එක එන්න කලින් සමහර schools unofficial transcript accept කරනවා. ඒත් එයාලගේ වෙබ්සයිට් වල තියෙනවා අපි මේ ස්කූල් එකට අපිව ගත්තොත් අපි අනිවාර්යෙන් ඒ කියන්නේ පළවෙනි සෙමිස්ටර් එකට කලින් අපි යාලට අපේ ඔෆිෂියල් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක යවන්න ඕන. එතකොට සමහරු ඔෆිෂියල් ට්‍රාන්ස්ක්‍රිප්ට් ඊමේල් වලින් යවන්න පුළුවන් කියලා තියෙනවා වෙබ්සයිට් වල. සමහර වෙලාවට ඒක අර කන්ෆිඩෙන්ෂල් විදිහට අර සීල්ඩ් එන්විලොප් එකක අපේ අදාළ යුනිවර්සිටි එකෙන් කෙලින්ම ඩිරෙක්ට් මෙයාලට එන්න ඕන. එහෙම තියෙනවා. නැත්තම් සමහර වෙලාවට දැන් USA වල ඉවැලුවේට් ඒ කියන්නේ ග්‍රේඩින් සිස්ටම් එක ලංකාවේ අපේ යුනිවර්සිටිස් වල තියෙන ග්‍රේඩින් සිස්ටම් එකට වඩා වෙනස්. එතකොට අපේ දැන් මෙහෙත් GPA එක ඔව් 4 ඒ වුණාට අර අපි A එකක් දෙන එක එයාලගේ වෙනස්. දැන් මෙහි සාමාන්‍යයෙන් A එකක් දෙන්නේ 93ට වඩා වැඩියෙන්. දැන් මං ඉන්න යුනිවර්සිටි එකේ නම් එහෙමයි. දැන් සමහර ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් වල කෝසස් වල ඒක දෙන්නේ 94ට වඩා වැඩියෙන් ලකුණු ගත්තාම. ඒ දැන් අපි ලංකාවේ ඉද්දී අපිට එහෙම නැහැනේ. අපි A එකක් දෙන්නේ 80ට වඩා වැඩි වුණාම. එතකොට අපේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ අපේ ලකුණු තියෙන්නේ අපේ ග්‍රේඩින් සිස්ටම් එකට අදාළව. ඒ හින්දා අර ඉවැලුවේෂන් කම්පැනි එකකට හරහා අපේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක USA වල ග්‍රේඩින් සිස්ටම් එකට කන්වර්ට් කරලා මෙහි යුනිවර්සිටිස් වලට සමහර වෙලාවට ඉල්ලනවා. එතකොට අපි එහෙම අර තර්ඩ් පාර්ටි වෙනම කම්පැනි එකක් හරහා කරන්න ඕන නම් අපි ඒ කම්පැනි එකට යුනිවර්සිටි එකෙන් අපේ අන්ඩර් ග්‍රැජුවේට් යුනිවර්සිටි එකෙන් අපේ රිසල්ට්ස් ටික අපේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක යවන්න ඕන. එතකොට අර කම්පැනි එකෙන් මෙහි යුනිවර්සිටි එකට ඒ අපේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක යවනවා. එතකොට ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අදාළ යුනිවර්සිටි එක අනුව සහ එයාලා කොහොමද ඉල්ලලා තියෙන්නේ කියලා. දැන් සමහරු කියලා තියෙනවා එයාලා ඒක ග්‍රේඩ් කරගන්නවා අපිට නෝමල් අපේ ඔෆිෂියල් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඩිරෙක්ට්ම එවන්න කියලා. ඒ හින්දා ගොඩක් වෙලාවට මේ අපි කියන ගොඩක් දේවල් දැන් ඔයාලා ඇප්ලයි කරන යුනිවර්සිටි එක අනුව වෙනස් වෙනවා. සහ ඒ හැමදේම කිසිම ප්‍රශ්නයක් නැතුව එයාලගේ වෙබ්සයිට් වල තියෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් ඔක්කොම දීලා දිනවා. ඉතින් කවුරුවත් ඒජන්ට් කෙනෙක් අවශ්‍ය නැහැ වීසා ප්‍රොසෙස් එකටවත් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකටවත්. ඉතින් ඕනම සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් යූස් කරන්න පුළුවන්, සාමාන්‍යයෙන් දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට ඒක කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඇප්ලයි කරන්නේ සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ලේසි. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් තියෙනවා. ඉතින් ওই දේවල් කරාට පස්සේ ඇප්ලයි කරන්න තියෙන්නේ. ඔව් ඒ කියන්නේ අර ඇප්ලිකේෂන් පෝර්ටල් එකේ ඔයාලට ඔය ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඕන නම් එයාලා තැන් දීලා තියෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඒ අදාළ තැන් වලට ඔය ඔයාලගේ ෆයිල්ස් ටික අප්ලෝඩ් කරලා ඒ අනිත් ඇප්ලිකේෂන් පෝර්ටල් එකේ අහලා තියෙන ඔක්කොම දේවල් ටික හරියටම සබ්මිට් කියන්නේ නම විස්තර ඒවා හරියටම දාන්න ඕන. ඒ ටික ඔක්කොම දාලා ඩෙඩ්ලයින් එක බලලා ඩෙඩ්ලයින් එකට කලින් ඔයාලගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා ඇප්ලිකේෂන් ෆී එක ගෙවන්න ඕන. ගොඩක් වෙලාවට ඇප්ලිකේෂන් ෆී එක වේව් වෙන්නේ නැහැ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට. ඒක ඉතින් මම දැකලා රික්වෙස්ට් කරන්න පුළුවන්. රික්වෙස්ට් කරන්න පුළුවන් කියලා කැම්පස් එකෙන්. ඉතින් තමන්ගේ අවශ්‍යතාවය කියලා නැත්නම් සමහරක් යුනිවර්සිටිස් වල එහෙම වේවර්ස් දෙනවා. යාලගේ ස්පෙෂල් ඩේස් වලට එහෙම නැත්නම් මම දැක මෙහි ඉන්න අය එහෙම රික්වෙස්ට් කරලා එහෙම අවස්ථාව හදලා දෙන. ඉතින් ඒ වගේ ඇරෙන්න ඉතින් නැත්නම් පොඩි ෆීයක් ගෙවනවා. සාමාන්‍යයෙන් USD 60ක් එහෙම නැත්නම් 75ක් මැක්සිමම් 100ක් වගේ තමයි යන්නේ. ඉතින් ඇප්ලිකේෂන් එකකට. අනික ඒක non refundable. ඒ කියන්නේ ඔයාලා ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ ආයෙ ඉතින් ඒක ඩික්ලයින් කරත් ඔයාලට ඒක ආයෙ හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ තමයි අමාරුම වැඩි. වේටිං පීරියඩ් එක බලාගෙන ඉන්න තියෙන්නේ ඩිසිෂන් එක එනකම්. ඉතින් ගොඩක් වෙලාවට යුනිවර්සිටිස් මාස්ටර්ස් ස්ටුඩන්ට්ස්ලව ගන්නේ එයාලගේ ෆන්ඩින් ගොඩක් තියෙන්නේ ෆෝල් සෙමෙස්ටර් එකට. ඒ කියන්නේ අපි අගෝස්තු වල පටන් ගන්න සෙමෙස්ටර් එකට තමයි ගොඩක් ෆන්ඩින් තියෙන්නේ. ඒ හින්දා ෆෝල් එකේදී ඔයාලා ෆෝල් එකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඇප්ලිකේෂන් එක දාන්න ඕන බොහෝ විට ජනවාරියේ දාලා ඉවර වෙනවා. ඒක ඔයාලගේ ස්පෙસિෆික් ප්‍රෝග්‍රෑම් එක අනුව බලන්න ඕන. ඔයාලගේ දැන්
දැන් බලනවන ඊළඟ ෆෝල් එක දැන් 2025 ෆෝල් එක ගොඩක් වෙලාවට දැන් ඩෙඩ්ලයින්ස් ඉවර වෙගෙන යන්නේ. ඉතින් ආයේ බලනවන 2026 ෆෝල් එකේ ප්‍රෝග්‍රෑම්ස් වල බලනකොට යාලගේ ඩෙඩ්ලයින්ස් කොහොමද තියෙන්නේ කියලා ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා සමහර ප්‍රෝග්‍රෑම් සමහර මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එයාලා ෆෝල් එකේ විතරයි. ස්ප්‍රින්ග් එකේ නැහැ. ඒත් සමහර ඒවා තියෙනවා එයාලා ෆෝල් ස්ප්‍රින්ග් එහෙම ගන්නවා. එතකොට ස්ප්‍රින්ග් එකේ ඩෙඩ්ලයින් මම හිතන්නේ ඔක්තෝබර් වල වගේ. අනික විශේෂයෙන් අර TA වලට සහ RA වලට ඇප්ලයි කරන අයට කොහොමද අපි කලින් කිව්වා වගේ කලින් ඩෙඩ්ලයින්ස් තියෙනවා. ඉතින් සාමාන්‍ය ඩෙඩ්ලයින් එකට වඩා එයාලා කොහොමද ප්‍රොසෙස් එක කලින් පටන් ගන්න ඕන. මොකද එයාලට ඉවැලුවේට් කරගන්න ඕන ඔයාලගේ ස්කිල්ස් කොහොමද මේකට පොසිෂන් එකට ගැලපෙනවද නැත්නම් ඔයා සිලෙක්ට් වෙනවද සිලෙක්ට් වුණත් සමහර වෙන්නේ නැතුව එන්නේ. ඉතින් එහෙම වගේ වුණාම එයාලට ෆුල් කරගන්න ඕනේ ඒ වගේ පොසිෂන්ස්. මොකද ඒවා එයාලට ගොඩක් අවශ්‍යයි එයාලගේ ස්කූල්ස් හරියට තියාගෙන යන්න. හරි ඉතින් ওই දේවල් ඔක්කොම කරාට පස්සේ ඔයාලට ඔෆර් ලෙටර් හම්බෙනවා. ඉතින් ඒක සතුටුදායක දෙයක් ඔෆර් ලෙටර් එකක් හම්බෙනවා කියන්නේ USA වල. ඉතින් ඔෆර් ලෙටර් එක ලැබුණාට පස්සේ තව වැඩ ගොඩක් තියෙනවානේ. ඔව්. ඉතින් මොනවද ඔයා කරේ? ඔෆර් ලෙටර් එක හම්බුනාට පස්සේ ඇත්තටම යාලා ඔෆර් ලෙටර් එකේ අපිට ෆයිනෑන්ෂියලි කොහොමද යාලා දෙන ස්ටයිපන්ඩ් එක කොච්චරද සමයකට කොච්චරක් හම්බ වෙනවද ඉන් ස්ටේට් අවුට් ඔෆ් ස්ටේට් එහෙම ටියුෂන් කොහොමද හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් ඩිපාර්ට්මන්ට් එකකින් අපිට එවන ඔෆර් ලෙටර් එකේ ඔක්කොම සඳහන් කරලා තියෙනවා ඔයාලට ස්කෝලර්ෂිප් එකක් එක්කනම් ඔයාලගේ ඔෆර් එක හම්බ වෙන්නේ ඊට පස්සේ යාලා සාමාන්‍යයෙන් සඳහන් කරලා තියෙනවා ඉතින් මෙන්න මේ ඩේට් එකට කලින් ඔයාලා මේ ඔෆර් එක ඇක්සෙප්ට් කරනවද ඩික්ලයින් කරනවද කියලා කියන්නේ. ඉතින් මට ඔෆර් එක ආවට පස්සේ මම කරේ ඉතින් අරගේ මගේ තිබ්බ ෆයිනෑන්ෂියල් ඒවා ඔක්කොම බලලා මගේ දන්නේ යාළුවන්ගෙන් අහලා මේ ප්‍රමාණය කොහොමද USA වල ඉන්න ඇතිද කියලා අහලා ඉතින් ඒ විදිහට විස්තර බලලා කොහොමද මේ යුනිවර්සිටි එකේ මට හොයාගන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ කවුරු හරි කියලා මම එහෙම try කරා. Facebook group වලට ඇඩ් වෙලා බැලුවා මොනවද ඊළඟට කරන්න පුළුවන් කියලා. මෙහි ඉන්න යාළුවන්ට කතා කරලා බැලුවා මොනවද ඊළඟ ස්ටෙප් කියලා. ඉතින් ඒ විදිහට තමයි මම මගේ වීසා process එකට ලෑස්ති වුණේ offer letter එක ආවට පස්සේ. ඉතින් මම ඇත්තටම හිතුවා අපි දෙන්නම එන්න බලාපොරොත්තු වුණත් offer එක ඇත්තටම මට ඒ කියන්නේ සතුටුදායක offer එකක් තිබ්බා. ඉතින් ඒ නිසා අපි කතා කරලා අපේ offer එක accept කරා. හරි ඊළඟට අපි කතා කරමු ඊට පස්සේ ඔෆර් ලෙටරින් පස්සේ ඔයාලට හම්බෙන I-20 එක ඊට පස්සේ මේ වීසා ඉන්ටර්වියුස් ඊට පස්සේ ඔය වීසා ග්‍රාන්ට් කරගන්න process එකේ විස්තර ටික අපි ෂෙයා කරගමු. USA වලින් ඔයාලට ඔෆර් ලෙටර් එකක් හම්බ වුණොත් යුනිවර්සිටි එකකින් එතකොට එයාලා ඔයාලට ඉෂුව කරනවා I-20 කියලා වෙනම ඩොකියුමන්ට් එකක්. ඒක තමයි ඔයාලගේ ෆයිනෑන්ෂියලි ඔයාලට කොච්චරක් වියදම් වෙනවද සහ ඔයාලට කොච්චරක් තියෙනවද හම්බ වෙනවද ග්‍රාන්ට් එකත් එක්ක. අනික මතක් කරන්න ඕනේ මෙහි සාමාන්‍ය ගොඩක් කරාට R එකක් වගේ හම්බෙනවා නම් ටියුෂන් ඔක්කොම ෆ්‍රී බේබි එකක් හම්බෙනවා සහ ස්ටයිපන්ඩ් එකක් හම්බෙනවා monthly පොඩි මුදලක් ඔයාගේ වැඩ කරන අවස් වලට. ඉතින් ඒකෙන් ගොඩක් වෙලාවට දෙන්නෙක්ට වුණත් ඒකේ ජීවත් වෙන්න පුළුවන් මෙහි ගොඩක් දෙනා එහෙම තමයි ජීවත් වෙන්නේ. හරි. I-20. ඉතින් I-20 එක දැන් ඔයාලට සාමාන්‍යයෙන් නම් I-20 එකේ අපි එයාලට දෙන්න ඕන අපි I-20 එකක් රික්වෙස්ට් කරද්දී ඔයාලගේ ෆයිනෑන්ෂියල් ඩොකියුමන්ට්ස් දැන් ඔයාලට fully funded ස්කෝලර්ෂිප් එකක් තියෙනවා නම් එතකොට ඔයාලගේ ඔෆර් ලෙටර් එක ඉන්ටර්නැෂනල් ඔෆිස් එකට දුන්නාම එයාලා ඒක බලලා සාමාන්‍යයෙන් නම් මාස 10කට තමයි යාලා I-20 ඉෂුව කරන්නේ මාස 10කට හෝ 9කට එහෙම එයාලා බලලා ඔයාලට ඒ මාස ගානට කොච්චරක් ටියුෂන් එකට වියදම් වෙනවද ඔයාලගේ ලිවිං එක්ස්පෙන්සස් කොච්චරක්ද එහෙම කියලා එක පැත්තක තියෙනවා ඔයාලගේ ගාන. එතකොට ඔයාලගේ ස්ටයිපන්ඩ් එක කොච්චරක් හම්බ වෙනවද ස්කෝලර්ෂිප් එකෙන් කොච්චරක් හම්බ වෙනවද එතකොට ඔයාලට හම්බ වෙන ගාන තියෙනවා අනිත් පැත්තේ. ඉතින් මේ පැති දෙකෙන් ඔයාලට හම්බ වෙන ගාන වැඩි හෝ අර අදාළ ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. ඔව් අදාළ ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. ඔව්. ඒක බැලන්ස් වෙලා තිබුණොත් තමයි ඔයාලට වීසා ගොඩක් වෙලාවට පොසිටිව් ආන්සර් එකක් හම්බෙන්නේ. ඒ වගේම දැන් අපි දැන් මම ස්ටුඩන්ට් විදිහට එනකොට මට තියෙන්නේ F1 වීසා එකක් නේ. එතකොට දැන් මම ඩිපෙන්ඩන්ට්ත් වීසා ඇප්ලයි කරනවා නම් සහ
එයා එන්න බලාපොරොත්තු වෙනවා නම් අපි එයාටත් I-20 එකක් රික්වෙස්ට් කරගන්න ඕන යුනිවර්සිටි එකෙන්. එතකොට එයාට තියෙන F2 වීසා එක. එතකොට F2 ඒක යුනිවර්සිටි එකේ ඉන්ටර්නැෂනල් වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවා. අපි ඩිපෙන්ඩන්ට් කෙනෙක්ට I-20 එක රික්වෙස්ට් කරනවා නම් කොච්චර ඇඩිෂනල් මුදල් ප්‍රමාණයක් අපි පෙන්වන්න ඕනද කියලා. එතකොට ස්කෝලර්ෂිප් එක හම්බ වෙන්නේ ස්ටුඩන්ට්ට. ඩිපෙන්ඩන්ට් නෙමෙයි. ඒ නිසා දැන් මේ යුනිවර්සිටි එකේ නම් තිබ්බේ ඇඩිෂනල් අපි තව ඩොලර් 7000ක් පෙන්වන්න ඕන ඇඩිෂනලි ඩිපෙන්ඩන්ට්ගේ ලිවිං එක්ස්පෙන්සස් වලට මාස 10කට. එතකොට දැන් අපි ඔෆර් ලෙටර් එක යුනිවර්සිටි එකට ඉන්ටර්නැෂනල් ඔෆිස් එකට දුන්නට වැඩක් නැහැ. එතකොට තව 7500ක ඉතිරියක් තියෙනවා මම පෙන්වන්න ඕන. එතකොට එයාලා කරන්නේ මට කිව්වා මගේ බැංක් ස්ටේට්මන්ට් හරි එහෙම ඒවා යාලට දෙන්න. එතකොට යාලා ඒක බලලා I-20 එකට ඇඩ් කරලා මගේ පර්සනල් ෆන්ඩ්ස් විදියට යාලා ඇඩ් කරලා ඒක හදලා දෙන්නම් කියලා. ඊට පස්සේ මං කරේ අපි බැංක් ස්ටේට්මන්ට්ස් පෙන්නුවා. මගේ නමට තිබ්බ බැංක් ස්ටේට්මන්ට් අපි ඒවා යුනිවර්සිටි එකට යවුවා. ඉතින් අවුලක් නැතුව අපේ I-20 එක අපිට ගන්න පුළුවන් වුණා අදාළ කාලෙට. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාලා තනියම එනවා නම් ඔයාලට ඇත්තටම ලොකුවට මුදලක් පෙන්වන්න අවශ්‍ය නැහැ. මම අහලා තියෙනවා සමහරව ලක්ෂ 2 3 5 ඒ වගේ පොඩි ගාණක් දාලත් එහෙම නැතුවත් සමහරව මේක වීසා ග්‍රාන්ට් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මොකද fully funded හම්බෙන නිසා. හරි. ඊළඟට process එකේ I-20 එකකින් කතාවෙන් පස්සේ වීසා process එක. I-20 එකට පස්සේ අපි වීසා ප්‍රොසෙස් එකට යන්නේ. ඉතින් ඒකෙදි අපි DS-160 කියලා ෆෝම් එකක් තියෙනවා. ඒ DS-160 ෆෝම් එක ෆිල් කරන්න ඕන. DS-160 ෆෝම් එකේ මට මතක විදිහට අර අපේ ඒකේ හරියටම ඔයාලගේ නම් ගම් ඒ අහලා තියෙන විස්තර ටික හරියටම දාන්න ඕන. අපි සමහර වෙලට ඉදිරියේදී අපේ වීඩියෝ එකකින් කොහොමද ඒ වගේ ෆෝම් එකක් ෆිල් කරන්නේ ඒ වගේ දේවල් ඔයාලට පස්සේ අරන් එන්න. ඉතින් අද අපි මේ ඕවරෝල් කොහොමද ප්‍රොසෙස් එක කියලා කතා කරන්නේ. ඉතින් DS-160 ෆෝම් එක ෆිල් කරාට පස්සේ ඔයාලට සෙවිස් ෆී එකක් ගෙවන්න එනවා. ඉතින් සෙවිස් ෆී එක දැන් දෙන්නෙක් එනවා නම් අපි දෙන්නටම සෙවිස් ෆී එක ගෙව්වා නේද? ගෙව්වා. ඔව්. ඒ කියන්නේ එක පාරක් ගෙවන්න ඕන. මතක විදියට ඒක හරියටම මතක නැහැ. සෙවිස් ෆී එක කියන්නේ අපි USA වලට එන්ටර් වෙනකොට ඒක ගෙවන්න ඕන ෆී එකක්. ඒක ආයේ එකවරක් විතරයි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ආයෙ ඇප්ලයි කරලා එනවා නම් ඒක කලින් සෙවිස් නම්බර් එක දාන්න තිබුණා මම හිතන්නේ. DS-160 ෆෝම් එකෙත් ඒ වගේ ෆී එකක් තියෙන්නේ අවුරුදු නැත්නම් අවුරුදු ගානකට හරි වැලිඩ් හරි ඔය වගේ දෙයක්. ඉතින් ඔය වගේ එක්ස්පෙන්සස් කීපයක් තිබුණා. ඉතින් අපිට ෆොටෝ ගන්න තිබුණා. ඊට පස්සේ වීසා ෆීස් ගෙවන්න තිබුණා. අනික සර්විස් ෆී එක ගෙවන්න පුළුවන් DFCC බැංක් එකකට ස්පෙෂලි වෙන බැංක් වලට අපිට ගෙවන්න බෑ. අනික අපි DFCC බැංක් එකට ඒ සර්විස් ෆී එක ගෙවලා ඒකේ රිසිට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක හම්බ වෙලා ඒකේ නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක නැතුව අපිට වීසා ඉන්ටර්විව් එකක් මේ ෂෙඩියුල් කරන්න බෑ. ඉතින් ඒක වැදගත්. ඉතින් අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. අපිට ගොඩාක් නිවාඩු දවස් තියෙන ඒ වගේ කාල සීමාවක තමයි පොඩි කාලයක් එක තමයි කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට ඉතින් ගොඩක් අයටත් එහෙම වෙනවා. ඉතින් බැංක් එක වහලා එක්කෝ වීකෙන්ඩ් එකේ කරන්න බෑ. ඉතින් ඔය වගේ වෙනවා. හැබැයි එක දවසක් වටිනවා. මොකද වීසා අපි ඩේට් එකක් ෂෙඩියුල් කරගන්න හරි අමාරුයි. හැමතිස්සෙම අර එහෙම ස්ලොට්ස් ඕපන් වෙන්නෙත් නැහැ. පුළුවන් තරම් කලින් කරගන්න තරමට ඔයාලගේ ඇප්ලිකේෂන් එකට ලේසි ඒ දේවල් කරගන්න. ඉතින් ඔය විදිහට තමයි ඊට පස්සේ අපි වීසා ඉන්ටර්විව් එකට යනවා. ඉතින් වීසා ඉන්ටර්විව් එකේ සාමාන්‍යයෙන් අහන දේවල් ඉතින් ඔයාලා ආයේ නැවත ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද, ඇකඩමික් දේවල් මොනවද, මොකද ස්ටඩි කරන්න යන්නේ, ඔය වගේ දේවල් අහලා තිබුණා. ඉතින් අපි දෙන්න එකට තමයි ඉන්ටර්විව් එක ෆේස් කරේ. ඉතින් ඒකෙන් අපිට වීසා ග්‍රාන්ට් වුණා. ඇත්තටම අපෙන් ලොකුවට ප්‍රශ්න හැවුවේ නෑ. විනාඩි 2-3ක් තමයි උපරිම හැවුවේ. අනික අපි සෑහෙන දැන් අපි කලින් අපි YouTube එකේ වීඩියෝ බලලා අපේ යාළුවන්ගෙන් අහගෙන ඉතින් අපිත් සෑහෙන ඩොකියුමන්ට් සෙට් එකක් ලෑස්ති කරගෙන ගියා ඇත්තටම. මොකද ඔයාලගෙන් ඒ වෙලේ රික්වෙස්ට් කරොත් අපිට පෙන්වන්න හරි ඉදිරිපත් කරන්න මොන හරි ඩොකියුමන්ට් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ ඔක්කොම සර්ටිෆිකේට්ස් ටික, මැරේජ් සර්ටිෆිකේට්. අනික දැන් අපි ඩිපෙන්ඩන්ට් පෙන්නනවා නම් ඇඩිෂනල් ෆන්ඩ්ස්. එතකොට ඒ ෆන්ඩ්ස් කොහොමද ආවේ කියන එක වීසා ඔෆිස් අහනවා. දැන් අපෙනුත් ඇහුවා. කොහොමද අපිට දැන් මම පෙන්න පර්සනල් ෆන්ඩ්ස් මෙයාට. එතකොට කොහොමද ඒ සල්ලි ආවේ කියලා එයාලා අහනවා.
එතකොට අපි ඒවටත් ඒ අදාළ විදිහට ඇත්ත ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ ඒවා ඔක්කොම හදාගෙන ගියේ හරි ඩොකියුමන්ට්ස් කොහොමද අපිට මේ සල්ලි ආවේ ඒවා ලෑස්ති කරගෙන ගියේ ඒත් එයා මං කටින් කිව් එක එයා පිළිගත්තා එයා කිසිම ඩොකියුමන්ට් එකක් ආයිල්ලුවේ නැහැ අපේ මැරේජ් සර්ටිෆිකේට් එක විතරයි කලින් එයාලා පීසෙන්ට් විවේකයේදී ඉල්ලුවේ අපි ෆොටෝ එහෙමත් අරගෙන මොකද අපින් ඉල්ලුවේ නැහැ අමතර දේවල් ඉතින් ඒ දේවල් කතා කරාට පස්සේ එයාලා ඉතින් ඒක ඉෂුව කරා ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් වැඩිපුර කතා කරන්න නැති දෙයක් තමයි මේ ඉමුනයිසේෂන් රෙකෝඩ්ස් කියන එක. ඉතින් ඒක පොඩි මයිනර් පොයින්ට් එකක්. නමුත් USA යුනිවර්සිටිස් වලින් ඔයාගේ යාලා ඉල්ලනවා යාලගේ ඉමුනයිසේෂන් රෙකෝඩ්ස් කොහොමද කියලානේ සහ තව වැඩිපුර දේවල් ලංකාවට අමතරව. ඒ කියන්නේ දැන් අපිට බේත් විදලා තිබ්බට ඇත්තටම අපි දන්නේ නැහැ දැන් අර පොඩි කාලේ විත් ඒවා ඩේට්ස් ඒවා ඇත්තටම පොඩ්ඩක් ඉතින් අර ඒවා හරි පිළිවෙලකට නැති නිසා අනිවාර්යෙන් දැන් එයාලා ඉමුනයිසේෂන් රෙකෝඩ් එක ඉල්ලපුවාම එයාලා අපිට එවලා තියෙනවා ඩොකියුමන්ට් එකක් ඒකේ සමහර වෙලාවට තියෙන බේත් දැන් පෝලියෝ MMR වරිසෙල්ලා ඒ වගේ ඒ විදිහට තියෙනවා බෙහෙත් ටිකක්. එතකොට ඒවා අපිට විදලා තියෙනවා නම් ඒ විදලා තියෙන ඩේට්ස් ටික අපි දාලා ඒ ඩොකියුමන්ට් එකේ ඩොක්ටර් කෙනෙක්ගෙන් අපි සයින් කරලා එවන්න ඕන යුනිවර්සිටි එකට. ඔව් සබ්මිට් කරන්න ඕන. ඉතින් ඒ දැන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලට එහෙම අර TB ස්කින් ටෙස්ට් කියන එක අනිවාර්යයි මම දන්න විදිහට. ඉතින් ඒවා දැන් මෙහි ඇවිල්ලත් කරගන්න පුළුවන්ලු. ඒත් ලංකාවෙන් කරලා එන එක තමයි හොඳයි කියලා කියන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ ඉමුනයිසේෂන් එක. ඔයාලට බේත් විදලා නැත්තම් ඒ දැන් සමහර වෙලාවට එයාලා හෙපටයිටිස් B එහෙම ඩෝසස් දෙකක් ඒ විදිහට දෙකක් තුනක් ඉල්ලනවා අඩුම ඩෝසස් දෙකක්. ඉතින් දැන් ඔයාලට සාමාන්‍යයෙන් ඔෆර් එක එන්නේ අප්‍රේල් වගේ නම් ඔයාලා ෆෝල් එකේ නම් පටන් ගන්න ඉන්නේ අගෝස්තු වල වගේ ඔයාලා අනිවාර්යෙන් එන්න වෙනවා USA වලට. ඉතින් ඒට කලින් ඔය ඉල්ලලා තියෙන බේත් ටික ඔක්කොම විද ගන්න. ඒ හින්දා ඒක පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඔයාලට එක්කෝ ඊමේල් එකට යුනිවර්සිටි එකෙන් ඔයාලට ඔෆර් එක ආවට පස්සේ එයාලා එවනවා ඊමේල් එකක් මේ විදිහට අපිට ඉමුනයිසේෂන් ඕන මේව බලන්න එහෙම කියලා. ඉතින් හැමතිස්සෙම ඔයාලට ඔෆර් ලෙටර් එකක් ආවට පස්සේ ඒ යුනිවර්සිටි එකෙන් එන ඊමේල්ස් ගැන සැලකිල්ලෙන් ඉන්න. මොකද එයාලා එවන්නේ අපි USA වලට ඇතුල් වෙන්න කලින් ඒ අවශ්‍ය කරන දේවල් වෙන්න පුළුවන්. ඒවා අනිවාර්යෙන් ඉග්නෝර් කරන්න නැතුව අනිවාර්යෙන් බලන්න. මොකද දැන් අප්‍රේල් ඉඳන් අගෝස්තු වලට අපිට පොඩි කාල සීමාවක් තිබ්බේ. දැන් බේත් ගොඩක් විදින්න ඕනේ. එක ළඟ ඩෝසස් දෙකක් එකම බේත් එක ගන්නෙත් නැහැ. ඒ නිසා මේ සති දෙකක් තුනක් ඉඳලා ආය ඊළඟ ඩෝස් එක ගන්න කාලේ මදි වෙන්න පුළුවන්. ඔව්. ඒ නිසා ඒවා බලන්න මම කියන්නේ දැන් ඔයාලා ඊළඟ අවුරුද්දේ හරි USA වලට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් ඔෆර් එකක් ඒ වගේ ෂූ එකක් තියෙනවා නම් දැම්ම මේ අවුරුද්දේ බේස් ටික විදගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද එයාලා කියන්නේ ඩෝසස් 3ක් විදලා තියෙන්න ඕන. ඉතින් ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ මේ අවුරුද්දේද ගිය අවුරුද්දේද එහෙම නෑ කොහමද කම්ප්ලීට් කරලා තියෙනවා. හරි ඔය ටික තමයි ඉතින් ෆුලි ෆන්ඩඩ් ස්කෝලර්ෂිප් එකක් කොහොමද අරගන්නේ සහ ඒ ප්‍රොසෙස් එක අපි කතා කරගෙන යන්නේ. ඉතින් අන්තිමට චුට්ටක් අපි කතා කරමු කොහොමද දැන් මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් විදියට දැන් ඔයාගේ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් කෙටියෙන් චුට්ටක් අපි ෂෙයා කරගමු. ඉතින් මම තමයි මේ යුනිවර්සිටි එකේ ඉන්න එකම ශ්‍රී ලංකන් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්. ඉතින් කලින් මං කිව්වා වගේම මම ලංකාවේ ඉන්නකොට මේ යුනිවර්සිටි එකෙන් අපිට ඊමේල් එකක් ආවා. මෙහි තියෙනවා හොස්ට් ෆැමිලි ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වගේම තව තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ඒකෙදි කරන්නේ මෙහි ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් ඔයාට සයින් කරනවා. එතකොට එයා ඔයාට එන මුල දවස්වල හරි ඒ දිගටම ඔයාට පුළුවන් එයා එක්ක යාළුවෙක් විදියට. ඒ කියන්නේ අපි ආව ගමන් දන්නේ නැහැනේ දැන් යුනිවර්සිටි එකේ අපි කොහෙටද යන්න ඕන මේක කොහෙද තියෙන්නේ. ඒ වගේ කිසි දෙයක් දන්නේ නැහැනේ. ඒ නිසා එහෙම තව ඔයාට මෙහි ඉන්න ග්‍රැජුවේට් හරි අන්ඩර් ග්‍රැජුවේට් හරි ස්ටුඩන්ට් කෙනෙක් ඔයාට සයින් කරනවා. එතකොට එයා හෙල්ප් කරනවා. ඔයාට පුළුවන් ඔයාගේ ඩීටේල්ස් එකත් එක්ක බෙදාගන්න ඉන්න කලින්. you can contact details. ඉතින් එහෙම ප්‍රෝග්‍රෑම් දෙකකට ඊමේල් ආවා මට. හැබැයි වැඩේ තියෙන්නේ දැන් ලංකාවේ වෙලාව පැය 9:00ක් අපි ඉස්සරහින් යන්නේ ලංකාවේදී. දැන් USA වල වෙලාව පැය 9:00ක් පස්සෙන් තියෙනවා. ඉතින් මෙයාලා උදේවරු අපිට ඊමේල් එවුවාම අපිට ඕව හම්බ වෙන්නේ මහරයට. ඉතින් සාමාන්‍යයෙන් ඒ දවස්වල මගේ ඔෆර් එක ආවට පස්සේ මම පොඩ්ඩක් රෑ වෙනකන් ඇහැරලා හිටියා. මොකද මොකක් හරි අත්‍යවශ්‍ය ඊමේල් එකක් ආවොත් මම ඉක්මනට රිප්ලයි කරන්න ඕනේ ඊමේල් එකක් ආවොත් මම උදේ නැගිටිද්දී වෙලාව ගිහින් තියෙන්න පුළුවන්. ඉතින් එක දවසක් මම කොහොම ඉන්නකොට තමයි මට ඔය හොස්ට් ෆැමිලි ප්‍රෝග්‍රෑම් එකේ සහ අර අනිත් ස්ටුඩන්ට් ප්‍රෝග්‍රෑම් එකේ ඊමේල්ස් ආවේ.
ඉතින් ඒ වෙලාවේ ඒවල ඒ කියන්නේ ඒවල සඳහන් කරලා තිබ්බෑලේව ඒව නිකන් හරියට අර ෆස්ට් කම් ෆස්ට් සර්ව් වගේ ඉක්මනට රිප්ලයි එකක් එවුවොත් ඉක්මනට ඔයාලා රික්වෙස්ට් කරොත් ඔයාලට හොස්ට් ෆැමිලි එකක් හම්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හැමෝටම දෙයක් නෙවෙයි. හැමෝටම දෙයක් නෙවෙයි. කීප දෙනෙක්ට හම්බෙන දෙයක්. ඉතින් මොකද ගොඩක් හොස්ට් ෆැමිලිස් නැහැ. ඉතින් මේ අර නිකන් වයසක කියන්නේ ස්පෙෂල් වැඩක් නැති සහ ඉතින් එයාලගේ සතුටට යාලා කරන දෙයක්. ඉතින් එයාලා ළමයි බලාපොරොත්තු වෙනවා. ඉතින් ජස්ට් ඉතින් කතා කරන්න ඇමරිකන් කල්චර් එක කතා කරන්න නේද? මං ඉතින් රෑම හොස්ට් ෆැමිලි ප්‍රෝග්‍රෑම් එකට සයින් අප් වුණා. ඉතින් ඒක අහලා තියෙනවා ඔයාලා කොයි වගේ ෆැමිලි එකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ ෆැමිලි එක ඔයා ගැන මොනවද දැනගන්නවටද ඔයා කැමති? ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලට ඔයාලා කැමති විදිහට එහෙම ඔයාලගේ විස්තර දාලා ඒව ඇප්ලිකේෂන් සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් මං එන්න කලින් මට හොස්ට් ෆැමිලි එකකුයි මට අර උදව් කරන්න මේ තව මෙහි අන්ඩර් ග්‍රැජුවේට් යාළුවෙකුයි සෙට් වුණා. ඉතින් මෙහි ආවට පස්සේ මං මෙහි ඇවිල්ලා යාළුව කන්ටැක්ට් කරගත්තට පස්සේ ඉතින් දැනටත් ඉතින් අපි හොස්ට් ෆැමිලි එකට යනවා. ඉතින් ඩිනර්ස් තියෙනවා. ඉතින් අපිට ඕන වෙලාවට යාළුව උදව් කරනවා. තැන් තැන් වල එක්කන් යනවා අපිට ඇමරිකන් කල්චර් එක ගැන කියලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම දේවල් වෙනස්. අපි ලංකාවේදී දේවල් ඒ කියන්නේ සමහර තියෙන දේවල් නෙමෙයි අපි මෙහි ආවම තියෙන්නේ. ඉතින් මෙහි තියෙන විදිය වෙනස්. ඉතින් මෙහි කන බොන විදිය වෙනස්. මෙහි හිස්ටරි එක වෙනස්. ඉතින් එයාලා අපිට ඒ කතන්දර කියලා දෙනවා. ඉතින් ඇත්තටම එයාලත් ඒකෙන් සතුටක් ලබනවා. අපිත් සතුට වගේම අපිට දැනුමකුත් හම්බ වෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕන මගේ මෙහි ඉන්න අනිත් යාළුවෝ මගේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න අනිත් යාළුවෝ ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඇත්තටම අඩුයි. ඔව් ලංකාවත් අඩුයි. ඒ වගේම අඩුයි. ඉතින් මගේ ඉන්න ගොඩක් යාළුවෝ මෙහි ඇමරිකන් යාළුවෝ. ඉතින් ඇත්තටම එයාලා ඉතින් එයාලත් එක්ක කතා කරපුවාම ඉතින් එයාලා මට කියලා දෙනවා. ඉතින් මට මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මම ඒක අහනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මට හිතෙන්නේ එයාලත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න නම් අපි ඇත්තටම නිහතමානී වෙන්න ඕන. මොකද අපි වෙන රටකින් මෙහෙ ඇවිල්ලා නිකන් අපි ලෝඩ් වගේ ඉඳලා හරියන්නේ නැහැ. අපි ගිහින් කතා කරන්න ඕන එයාලත් එක්ක ඉතින් ඇක්ටිව්ලි මේ වෙන්න. ඉතින් නැත්තම් එයාලා කතා කරන්න ඉන්නේ නැහැ. ඉතින් ඔයාලත් එක්ක ඒ කියන්නේ සමහර කතා කරනවා. ඒත් නමුත් පැත්තකට වෙලා හිටියොත් එහෙමම තමයි. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් අපි එහෙම එළියට යනවා. ඉතින් කට්ටිය ෆ්‍රී වෙලාවට ඉතින් බීච් යනවා, පාටි වලට යනවා. හොස්ට් ෆැමිලි එකේ එයාලා ෆ්‍රී වෙලාවට ඉතින් අපි යනවා ඩිනර් වලට. දැන් ගිය පාර අපි හැලොවින් එකටත් එයාලා ගෙදර හිටියේ. ක්‍රිස්මස් වලටත් එහෙ ගියා. ඉතින් ඒ වගේ විශේෂ දේවල් වලට අපි යනවා. එතකොට මගේ එක්ස්පීරියන්ස් එක ඉතින් ගත්තාම මට ඉතින් ඇත්තටම සතුටුයි. මට ඉතින් මෙහි යාළුවෝ ඉන්නවා. ඉතින් අපි ඇමරිකන් කල්චර් එකත් ඉතින් ටික ටික ඉගෙන ගන්නවා. ඉතින් ඇත්තටම ඉතින් එක්ස්පීරියන්ස් එක හොඳයි. සමහර විට දැන් ලංකාවේ කට්ටිය ගොඩක් ඉන්නකොට අපි අර ඇමරිකන් අයත් එක්ක මික්ස් වෙනවා අඩු එකක් තියනවද කියලා ඉතින් මං හිතනවා එහෙම. මොකද ඉතින් අපි කොහොමද කැමතිනේ අපේ භාෂාවෙන්ම කතා කර කර ඉන්නවනම් අපි ඇත්තට මේක ලේසි. ඒත් දැන් මෙහි අපිට වෙන කවුරුත් නැති වුණාම අපි අනිවාර්යයෙන්ම ඉතින් එයාලත් එක්ක තමයි ඉන්න ඕන. ඉතින් ඒකේ පොඩි වාසියකුත් තියෙනවා වාසියකුත් තියෙනවා. නැත්තේ නැහැ. ඒත් ඉතින් මේ තාක් අත්දැකීම් ඉතින් ඇත්තටම හොඳයි. සතුටුයි. හරි ඔහොම තමයි fully funded scholarship එකක් එක්ක USA වලට ආපු ගමනේ කතාව. ඉතින් ඔය විදිහට තමයි ඉතින් ඒක step by step process එක life experience එක. ඉතින් ඕකෙන් පස්සේ තවත් දේවල් තියෙනවා. ඉතින් කිහිපයක් අපිට කතා කරන්න. ඉතින් කොහොමද ඒකෙන් පස්සේ ඔයාලා මෙහි වැඩ කරන්න අවස්ථාවක් තියෙනවද? එතකොට OPT CPT එහෙම නැත්නම් H1B එකට move වෙන්නේ කොහොමද? ඒ වගේම තව එක්ස්පීරියන්ස් එක අපි මේ කතා කරා ප්‍රොෆෙසර් කෙනෙක් කන්ටැක්ට් කරන්නේ කොහොමද කියලා. ඒකේ තව ඉන් ඩීටේල්ස් විස්තර ඕන නම් අපි තව වීඩියෝ එකක් කරලා අවශ්‍ය නම් අරගෙන ඉන්නම් ඒ දේවල්. ඉතින් අපි හිතනවා අද දවසේ අපේ වීඩියෝ එකෙන් ඔයාලට හොඳ අයිඩියා එකක් ආවයි කියලා. කොහොමද USA වලට මාස්ටර් එකකට fully funded opportunity එකක් ගන්නේ, කොහොමද පොසිෂන් එක සිකියර් කරගන්නේ, ඇප්ලිකේෂන් process එක කොහොමද වෙන්නේ, පස්සේවල් මගේ එක්ස්පීරියන්ස් එක ඉතින් මම එහෙම ෂෙයා කරා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔයාලත් USA වලට ආවොත් ඔයාලටත් මේ විදිහට හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්න කියලා. ඒ වගේම අපේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි.
කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ higher studies වලට ඔයාලා මොකක් හරි position එකක් හොයනවා නම් ඒ විදිහට ඔයාලගේ position එකක් secure කරගන්න ඔයාලට අපේ වීඩියෝ එකෙන් උදව්වක් වෙයි කියලා අපි හිතනවා. හරි එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඉතින් ආලෝවියක් එකතු වෙලා ඉන්න වලට බොහොම ස්තුතියි. ඉතින් ඒ වගේම තමයි මේ වගේ ස්ටඩීස් USA විශේෂයෙන් USA වලට ස්ටඩි කරන්න බලාගෙන ඉන්න අයට පුළුවන් නම් මේ දේවල් ෂෙයා කරන්න ඔයාලගේ යාළුවෝ හරි එහෙම ගෲප්ස් තියෙනවා නම් ඉතින් හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. අපි ආයේ තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි. Bye.